කිසිම පසුබිමක් නැතුව තමන්ගේම දක්ෂතාවයෙන් විතරක් බොලිවුඩේ රජ වෙන්න හීන දැකපු අතිශය දක්ෂ ඒ වගේම නිහතමානී නළුවෙක් තමයි සුශාන්ත් සිං රාජ්පුත් කියන්නේ. හැබැයි 2020 ජූනි 14 වෙනිදා මුළු ලෝකයේම කම්පා කරමින් අහන්න ලැබුණේ සුශාන්ත් තමන්ගේ නිවස ඇතුලේ අභිරහස් විදියට මිය ගිහින් ඉන්නවා කියන මූසල ආරංචියයි. මුලින්ම මේක සියදිවි නසා ගැනීමක් කිව්වත් පස්සේ කාලෙක හෙළිවුණු කරුණු නිසා මුළු බොලිවුඩ් සිනමාවම දෙදරා ගියා. ඔහු ඇත්තටම තනිවම මිය ගියාද නැත්නම් බොලිවුඩේ ඉහළින්ම ඉන්න බලවතුන් එකතු වෙලා ඔහුව ඝාතනය කළාද? අද සිනී රහස් තුලින් අපි සොයා බලන්නේ සුශාන්ත් සිංගේ මරණය පිටුපස තියෙන ඒ කඳුළු පිරි තිත්ත ඇත්තයි. සුශාන්ත් කියන්නේ සාමාන්‍ය පවුලකින් ඇවිත් මුළු ඉන්දියාවේම ආදරය දිනාගත්තු කෙනෙක්. හැබැයි බොලිවුඩේ පාරම්පරිකව පැවතගෙන එන ලොකු පවුල්වල නළුවෝ සහ අධ්‍යක්ෂකවරු සුශාන්ත්ගේ මේ දියුණුවට කැමති වුණේ නැහැ. ඔවුන් එකතු වෙලා සුශාන්ට ලැබෙන්න තිබුණු ලොකු චිත්‍රපට 7කට වඩා බලහත්කාරයෙන් අහිමි කළා. ඒ වගේම ඔහුව බොලිවුඩේ උත්සවවලදී කොන් කරලා මනෝවෛද්‍යවරුන් ලවා ඔහු මානසික ලෙඩෙක් කියලා සමාජගත කරන්න හැදුවා. සුශාන්ත් මියගිය දවසේ ඔහුගේ කාමරේ දොර ඇතුලෙන් අගුළු දාලා තිබුණේ නැහැ කියලත් ඔහුගේ බෙල්ලේ තිබුණු ලකුණු එල්ලී මැරුණු කෙනෙකුගේ ලකුණු වලට වඩා වෙනස් කියලත් පරීක්ෂණවලදී හෙළි වුණා. රසිකයන් චෝදනා කරන්නේ සුශාන්ත්ගේ පෙම්වතිය වුණු රියා චක්‍රවර්ති සහ බොලිවුඩ් මාෆියාව එකතු වෙලා ඔහුව ක්‍රමවත්ව ඝාතනය කළා කියලයි. දක්ෂතා පිරුණු මේ තරුණයාගේ ජීවිතේ බොලිවුඩ් කුහකකමට බිලිවුණු එක අදටත් ලෝකෙම මිනිස්සු කතා කරන්නේ කනගාටුවකින්. ඉතින් යාළුවනේ සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයට ඇත්තටම වග කියන්න ඕනේ කවුද? ඔයාලත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ සිනමාවේ සැඟවුණු රහස් දිගටම බලන්න අපේ සිනේ රහස් YouTube channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.